ඔයාගේ ජීවිතේ ගත්තහම මොන වගේ දේවල්ද වැඩියෙන්ම විඳින්න ලැබිලා තියෙන්නේ? මට ගොඩක්ම තාත්තා ළඟ නැති එක තමයි ප්‍රශ්නේ. තාත්තා අවුරුදු 2කට 3කට වගේ තමයි ගෙදර ඉන්නේ. මාස 6කට 7කට. එයා සීමන් කෙනෙක්. මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ තාත්තට. තාත්තා කියන්නේ මට මගේ ජීවිතේ හම්බෙච්ච වීරයෙක් අයියේ. එයා ගැන කතා කරන්න දේවල් ඉති අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ. මං එයාට ගොඩක් ආදරේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. එයාගේ බර්ත්ඩේ එක තිබුණා 28. එදා විශ් කරනකොට මං කිව්වා මම තාත්තේ ඔයාට ගොඩක් ආදරේ කියලා. ඊට පස්සේ ඉතින් එදා විතර තමයි ඊට පස්සේ එයා ගියා. මම කියන්නේ තාත්තට හැමදාම මම ආදරේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පුළුවන් නම් ගෙදර ඉන්න කියලා තමයි මං කියන්නේ.